Star Mission 4 අවසන් සුපිරි විරුතරු 12 දෙනා තරග කරන්නේ එකම සිහිනයක් අරබයා. ඒ රණවිරු Real Star Mission 4 සුපිරි කිරුළ. ඒ විතරකුත් නෙවෙයි. ප්‍රථම ස්ථානය සඳහා රුපියල් මිලියන 20කටත් වඩා අධික වටිනාකමකින් යුත් දෙමහල් නිවහනක හිමිකාරීත්වය හිමි වනවා. ඉතින් ඒ සිහින සැබෑ කරගන්නා අතියෙන් දැන් වේදිකාවට පිවිසෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිතන් අජිත් රුවන්පුර සමග ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරු ඉන්දුනිල් සුභාෂණ. රසනයි බලන්න ඔයාගේ මල් හිනා තුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙර ඕ රංගනී මානසාද වෙනටන්නේ රසනයි බලන්න ඔයාගේ මල් හිනා තුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙර ඕ රංගනී මානසාද වෙනටන්නේ ලස්සනයි බලන්න දෙකේ පෙරලි පෙරලි රංගා විරලි වගේ ඇලුම්දේ බැලුම්දේ සුනීල ඇස් දෙකේ උලාල දෙනුල් පාල හසරලි නගාවි ඇතකීල හැරිලා බලල රතගිරි නටාවි ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි ඕ රංගනී මානසාත ඔය නටන්නේ ඕ රංගනී මානසාද ඔය නටන්නේ ලස්සනයි බලන්න ඇස්තගේ නලල සංතිලක පිලිසේ විසිත මගේ කැලුම්දේ හැඟුම්දේ සුනීද ඇස්තගේ රජ බලාල දෝත දිල මාදිහා බලාවි මලේ සුවඳ දන්නේ අමන සුලගයයි කියාවි ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි ඕ රංගනී මානසාත ඔය නටන්නේ රංගනී මානසාද ඔය නටන්නේ ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා තුන් සඳක් නැගෙන්න එපා කැලුම් පෙර ඕ රංගනී මානසාද ඔය නටන්නේ ඕ රංගනී මානසාද ඔය නටන්නේ ඕ රංගනී මානසාද ඔය නටන්නේ ලස්සනයි බලන්න රණවිරු අජිත් රුවන්පුර කාටද මල අරගෙන ආවේ? නෙළු අධිකාරි මහත්මයාත් ඉන්නවා, යශෝදා විමල ධර්මයන් ඉන්නවා, මමත් ඉන්නවා. මගේ ප්‍රේක්ෂකාගාරයේ පිටිපස්සේ ඉන්න සුරංගනාවක් ඒ දෙන්නට තමයි අපි දෙන්නම ආදරය කරන්නේ. හොඳයි. හොඳයි. මම කැමති ජැක්සන් ඇන්තනි මහත්මයාගෙන් අදහසක් විමසන්නට අද දවසේදී මේ ගායනය සම්බන්ධයෙන්. ඔව් දිනාක්ෂි. පළමු අදහස මේ සුබ පැතුමක්. එහෙම මේ නාටකීය ඉදිරිපත් කිරීමකට තේමාවක් මේ අපේ ජනකාන්ත සිනමාවෙන් තෝරා ගැනීම, ගායනා වලින් තෝරා ගැනීම ගැන මගේ
ප්‍රශංසාව තියෙනවා. අර මේ මොකද්ද අපි අරුද්දර වතාවක් නටන්නේ මේ රිදීරයක්. රිදීරයක් මේ කෑල්ලක් වගේ. ඉතාලම හොඳයි. දැන් මොකද මේක මේ තනි ගීතයක් නෙමේ චර් ජෝතිපාල ගායනා කරපු ගීතයක්. හැබැයි ඒ ගීතය මේ නටන රංගනියක් ගැනනේ කියන්නේ. මේක දෙන්නෙකුට එක්කව කරගත්තාම හරි අපූර්ව සංයෝගයක් හැදෙනවා. හරිම නාටකීයයි. දැන් මීට පෙර අපි දැකලා තියෙන අර සයිමන් අයියයි මාටින් අයියයි කතන්දරේ. ඒ වගේ මේ කතන්දරෙත් හරි ෂෝක්. දැන් ඒක හොඳ හරි හොඳ උත්ප්‍රාසයක් තිබුණා. හොඳ වටිනාකමක් තිබුණා ඒ තෝරා ගැනීම සහ ඒක වුන් සකස් කර ගැනීම. මොකද මේ ගීතයේ ආරම්භයේ මෙහෙම තේමාවක් නෙවෙයි. මේ ගීතේ මේ තනි කෙනෙක් තමන්ගේ ආදරවන්තියකට ගායනා කරන්න. හැබැයි ඒක මෙහෙම දෙපැත්තකට දාලා හදලා ගත්තම හරියට එහෙම හදපු ගීතයක් වගේ. එන්න ඒකයි දැන් නිර්මාණයක තියෙන වටිනාකම ඒක වෙනත් විදියකට හිතපුවාම ඒකත් හරියටම හරි වගේ වෙන්න ඕන. දැන් මේ ගීතය අහනකොට හිතෙනවා එහෙම දෙන්නෙකුට කියන්නේ මේක හදලා තියෙන්නේ කියලා. ඒ තරම්ම මේකට ගැලපෙනවා. ඒ වගේම මේ දෙන්නම රංගනයට බොහොම ඉහළයි. බොහොම රංගනයට දෙන්නගේම ලොකු කැමැත්තක් තියෙනවා. ඒ නිසා මමත් හරියට මේ දෙන්නව ලියාගෙන ඉන්නේ මගේ හිතේ හොඳට රංගපාන්න පුළුවන් දෙන්නෙක් කියලා. ඒ දෙන්න සමන්ත පෙරලා හොඳට මේ දෙන්නවත් එක්කව කරලා තියෙනවා. ඒ වගේ එක හැකියාවන් ඒ දැන් හොඳට සංයෝග කරලා තියෙනවා. ඒ නිසා මේ දෙන්නට හොඳට රංගපාන්න මේ හොඳට නටන්න දන්න දෙන්නෙක්. ඒ නිසා අර මැදදී දාපු පොඩි hina කෑල්ල ඒක ලේසි නෑ. ඒ hina කෑල්ල ලේසි නෑ. ඒක හරිම තන හරිම පිච් එකේ හරිම වොලියුම් එකේ hina කෑල්ලක් දැම්මා සුභාෂණ. ඒ නිසා මේ අජිත් ගැනයි අපේ කතාව. මේ දෙක පැටලෙන තරම්ම දෙන්නගේ හැකියාව එකකට එකක් ලේසි නෑ. ඒකත් හරි වැදගත් වෙනවා. දැන් අපි අජිත් ගැන කතා කරන්නේ. හැබැයි අජිත් තෝරගන්න කෙනා අජිත් තෝරගත්ත මාතෘකාව මේක හරියටම 150 වගේ. දැන් සමහර යුග ගීත තියෙනවා. අපි යුග ගීතයක් විදිහට ගත්තත් ඒක මේ සමහර යුග ගීත එච්.ආර්. ජෝතිපාල සහ අංජලින් ගුණතිලක. සමහර යුග ගීත අංජලින් ගුණතිලක සහ එච්.ආර්. ජෝතිපාල. එහෙම හැදෙන යුග ගීතවල ඒ මූලිකත්වය දරන්නේ කවුද කියන එක. දැන් මේක වුන් යුග ගීතයක් නොවුනත් යුග ගීතයක් බවට පත් කරගන්න හැබැයි හරියටම දෙකට මැද්දෙන් පළලා. මේ දෙන්නටම එකම හා සමාන අයිතියක් තියෙන විදියට. හැබැයි ඒ නිර්මාණයේ අයිතිකාරත්වය නිර්මාණය මෙතන පවත්වපු නිර්මාණේ මේ නාටකීය ප්‍රාසංගික නිර්මාණේ අයිති අපි පුදන්නේ අජිත්. අජිත් හැමදාම මේ ගීතයකට හරි අමුතු අරුතක් දෙන්න උත්සාහ කරනවා. මීට පෙරත් අපි එහෙම දෙතුන් වතාවක දැක්කා. එහෙම කරන්න පුළුවන් වෙන්නේ අජිත් හොඳ පුහුණුවක් තියෙන කෙනෙකුට. පුහුණුව විශ්වාස කරන කෙනෙකුට. මම සුබ පතනවා, ස්තුති කියනවා. ස්තුති කියනවා අපිව රසවත් කළාට. සුබ පතනවා ඔබේ හැකියාව. දෙයන්ගෙන් පිටයි. කොහොමද ස්තුතියි. බදපලගේ මේ අංගයෙන් සතුටටපත් නොවුණු කෙනෙක් නැහැ අද දවසේ මේ වෙලාවේ. ඉතින් ඒක බොහොම සුන්දර දෙයක් ඔබලට ඇහෙන්න අපි මේ කිවීම සම්බන්ධයෙන්. ඒ වගේම හරිම නිර්මාණශීලී අජිත් ඔබ. මතන්නේ ඔබ තුල ගායනයත් එක්කම අපේ ප්‍රවීණ ශිල්පියා කිව්වා වගේ ඔබ තුල හොඳ රංගධරෙක් ඉන්නවා. ඒ හැකියාවනුත් එළියට එළි දක්වන්න මේ වේදිකාව ඔබට තෝතැන්නක් උණයි කියලා මම විශ්වාස කරනවා. හරිම සුන්දරයි, හරිම ලස්සනයි. සුබ පතනවා. බොහොම ස්තුතියි. රණවිරු අජිත් රුවන්පුර වෙනද විදිහටම ඔබට ආදරය කරන මේ ප්‍රේක්ෂකයන් අමතන්නයි මේ වෙලාව. මගේ අංක 16 ඔබ SMS කළ යුතු වන්නේ RRS හිස්තනක් අංක 16 යොදා 77යි 70ට SMS කළ හැකි. එමෙන්ම විදේශ රසිකාවියන්ටත් SMS කරන්න පුළුවන්. RRS හිස්තනක් අංක 16 යොදා 02යි 774යි 777යි 99යි 44යි 66 යන අංකයට SMS කිරීම මගින් විදේශ රසිකාවියන්ටත් SMS කරන්න හැකියාව තියෙනවා. ස්තුතියි. ඔහු කියු ලෙස RRS හිස්තනක් අංක 16 යොදා 77යි 70ට ඔබට අවස්ථාව තිබෙනවා ඔහු වෙනුවෙන් SMS මනාප යොමු කරන්න. එමෙන්ම විදේශ රටවල සිටින ප්‍රේක්ෂකයන්ටත් ඔහු වෙනුවෙන් SMS කළ හැකියි. ඔබට අපෙන් සුබ පැතුම්. ස්තුතියි දිනාක්ෂ. ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා සඳක් නැගෙන්න එපා කළොත්